14 වන ප්‍රශ්නය අවස්ථිතික රාමු පිළිබඳව නිවැරදි වන්නේ. ඉතින් අවස්ථිතික රාමු කියන්නේ ත්වරණය නොවන රාමු. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙහෙම හිතන්න. අපි ඉගෙන ගන්නවා ද්‍රව ස්ථಿತಿ විද්‍යුතය කියලා. ද්‍රව ස්ථಿತಿ කියලා එකක් තියෙනවා. ද්‍රව ස්ථಿತಿය කියලා එකක් ඉගෙන ගන්නවා. තව ඉගෙන ගන්නවා තරල ගති එහෙම එකකුත් ඉගෙන ගන්නවා තරල ගති විද්‍යාව. තව ඉගෙන ගන්නවා ස්ථිතික විද්‍යුතය කියලා එකක්. ස්ථිතිය විද්‍යුතය. තව ඉගෙන ගන්නවා අපි ධාරා විද්‍යුතය කියලා එකක්. එතකොට මම මෙන්න මේ ස්ථිතික කියන වචනය ගැන පොඩ්ඩක් කියන්නයි හදන්නේ. මේ ස්ථිතික කියන්නේ නිශ්චල කියන එක. හරි? නිශ්චල. එතන ද්‍රව ස්ථිතිය කියන්නේ අපි ඒකෙදි ඉගෙන ගන්න මේ නිශ්චල ද්‍රව ගැන. නිශ්චල ද්‍රව. එතකොට තරල ගති මේ ගති කියන වචනය යොදන්නේ චලනය වෙනවට. තරල ගති කියන්නේ ගලා යන ද්‍රව වායු දෙකටම. හරිද? ඒ වගේ. එතකොට ස්ථිතික විද්‍යුතය. ඒ කියන්නේ එතනත් ස්ථිතික කියන්නේ නිශ්චල ආරෝපණ ගැන එතන ඉගෙන ගන්න. මොකද නිශ්චල ආරෝපණ. එතකොට ධාරා විද්‍යුතයේදී අපි ඉගෙනගෙන ගලා යන එතන අපි අර ගති කියන වචනේ නෙමෙයි ධාරා ගලා යන විද්‍යුතේ ආරෝපණ පිළිබඳව. ඉතින් ඔහොම පාඩම් අපිට තියෙනවා. එතකොට මෙතන අවස්ථිතික කියන්නේ ත්වරණය නොවන රාමු. ත්වරණය නොවන රාමු කියන එක. ඉතින් ඇත්තටම මේ ඒ කියන්නේ ත්වරණය වෙන්නේ නැහැ. ඒ වායේදී විතරයි මේ නිව්ටන් නියම සත්‍ය වන්නේ. නිව්ටන් නියම සත්‍ය වන්නේ ඒ ත්වරණය නොවන රාමු තුල. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් දැන් නිව්ටන් අපි හිතමු අපි මෝටර රථයක නිශ්චලතාවයේ ඉඳලා වේගය වැඩි කරමින් යනකොට, ඒ කියන්නේ ත්වරණයෙන් යනකොට මේ මෝටර රථයේ ඇතුළත සිටින අය එම ත්වරණය ගැන නොදැන අර නිව්ටන් නියම පිළිබඳව ගැටලු විසඳුවා කියන්නේ මේ පොතේ තියෙන ගානක් හදනව නෙමෙයි. ඉහළට ප්‍රක්ෂේපණය කරනවා නැත්නම් F = ma කියලා ඒක ඇතුලේ තියෙන වස්තුවකට බල දුන්නාම අන්න ඒ වායෙන් වැරදි ප්‍රතිඵල එනවා. හරිද? මොකද හේතුව එයා ඉන්න රාමුව ත්වරණය වෙනවා. හොඳ අන්න ඒ නිසා ඉතින් ඒකයි උතන අවස්ථිතික රාමුව කියන්නේ ත්වරණය නොවන රාමු. එතකොට මේ තව එකක් කියන්නේ දැන් අපි ගත්තොත් මේ කැරකෙන මේ තැටියක් ගැන හිතන්න. මේ කැරකෙන තැටියක තියෙන වස්තුවකට මේ ඒ කියන්නේ යා නිශ්චලව තියෙනවා කියලා හිතන්න. මේ තැටිය හයි කරලා එතකොට මේ වස්තුවට තියෙනවා මේ එහෙම නැත්නම් මේ තැටිය මත ඉන්න සියලුම අයට නිශ්චලව අපි තැටියට සාපේක්ෂව නිශ්චලව ඉන්න හැමෝටම තියෙනවා මේ කේන්ද්‍රයේ දෙසට ත්වරණයක්. ඉතින් ඒක අපි ඉගෙන ගන්නේ වෘත්ත චලිතය කියලා පාඩමක් තියෙනවා ඒකෙදි. ඉතින් අපි වෘත්ත චලිතය ඒ පාඩමේදී ඉගෙන ගන්නවා. ඉතින් මේ කේන්ද්‍රයේ දෙසට තියෙනවා ත්වරණයක්. ඒක නොදැන ඒ කැරකෙන තැටියේ ඉඳගෙන අපි පරීක්ෂණ කරනවා නිව්ටන් නියම ඒවා වැරදෙනවා. අන්න ඒක. ඒතකොට නිව්ටන් නියම යොදන්න බෑ මේක ත්වරණය වෙන රාමුවක් නිසා. හරි ඒ වගේ කතාවක් තමයි මේ තියෙන්නේ. තවත් උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ පෘථුවිය ගත්තොත් මේ පෘථුවිය කැරකෙනවා. මේ පෘථුවිය මත සිටින මිනිසෙකුගේ එයා නිශ්චලයි. එයාගේ තියෙනවා mg ඒ වගේම r තියෙනවා. මං r එක කකුලෙන් ඇති වෙනවා. ඒක අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට මේ පෘථුවිය කැරකෙන නිසා දැන් පෘථුවිය කැරකෙනවා නම් කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් තියෙනවනේ. අපි දැන් මෙතන කිව්වනේ එහෙම එකක්. ඒක පස්සේ ඉගෙන ගන්නවා. ඉතින් මේ පෘථුවිය කැරකෙන නිසා මෙන්න මේ r mg සමාන නැහැ.
mgට වඩා r එක අඩුයි. හරිද? ඔහොම වෙනවා. ඒ වුණාට අපි mg සහ r සමානයි කියලානේ ගන්නෙ. දැන් මෙයා නිශ්චල නම් ඒ ගන්නේ එහෙම ගන්න පුළුවන් වෙලා තියෙන මේ පෘථුවිය කැරකෙන වේගය එහෙම නැත්නම් තප්පරයට කැරකෙන කෝණය කෝණික ප්‍රවේගය ඉතා අඩුයි. අන්න ඒ නිසා r mgට සමානයි කියලා ගන්නවා. නමුත් ඇත්තටම සමාන නැහැ. චුට්ටි වෙනසක් තියෙනවා. ඒතකොට බලන්න එහෙමනම් මේ අපි එතනත් නිව්ටන් නියම යොදද්දී අපිට වැරදීමක් වෙනවා නේද? ඒකයි. ඒතකොට මේ හරිය කැරකෙන තොරණය ඒවා දැනගෙන මේ ගාන හැදුවොත් වැරදෙන්නෙත් නැහැ. එතකොට හදන්න පුළුවන්. හරි. නමුත් අපි ඒ කැරකෙන ඒවා ගැන පසුව ඉගෙන ගමු. හරි. දැන් අපි අවස්ථිත රාමු පිළිබඳ නිවැරදි වන්නේ නිව්ටන්ගේ නියම වළංගු වන්නේ අවස්ථිතික රාමු තුල පමණි. හරි නේද? ඒ කියන්නේ තොරණය නොවන රාමු තුල පමණයි නිව්ටන් නියම ගැලපෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ අවස්ථිතික රාමු කියන්නේ තොරණය නොවන රාමු. අවස්ථිතික රාමු තොරණය නොවන රාමු වේ. හරි. ඒක කොහොමත් හරිනේ. එතකොට ඒත් හරි බීත් හරි. අවස්ථිතික රාමුවකට පිටතින් බාහිර බලයක් ක්‍රියා නොකරයි. එතකොට එයා තොරණය වෙන්නේ නැත්තම් දැන් F සමාන m අනුව තොරණයක් නැත්නම් එයාට බාහිර බලයක් නැහැ. ඒකත් හරි. හරිද? එතකොට නිවැරදි පිළිතුර වන්නේ 5. 15 වන ප්‍රශ්නේ. තුවක්කුවකින් නිකුත් වන උණ්ඩයක් 500 ms රිනක ප්‍රවේගයෙන් ගොස් මීටර් 50ක තිරස් දුරින් පිහිටි ඉලක්කයක වදිහි. ඉලක්කයේ වැදීම සඳහා තුවක්කුව එල්ල කළ යුත්තේ. ඉතින් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි උණ්ඩය 500 ms රිනක තිරස් වේගයක් තියෙනවා. නමුත් එයාට පහළට වේගයක් නැහැ. පහළට වේගයක් නැති වුණාට ඕනෑම වස්තුවක් ගුරුත්වය යටතේ පහළට වැටෙනවා. ඒ නිසා ඇත්තටම මෙයා කෙලින් යන්නේ නැහැ. මෙයා යන්නේ ඔන්න ඔහොම. එතකොට අපෙන් අහන්නේ මේ මීටර 50ක් යනකොට මේක වදින්නේ නැහැ නේ ඉලක්කේ. වදින්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි බලමු මීටර් 50ක් මේක යනකොට කොච්චර පහත් වෙනවද කියලා. ඒ පහත් වෙන ටික බලලා ඒ පහත් වෙන ටිකට සමාන ප්‍රමාණයක් උඩටවත් ඉලක්ක කරොත් එතකොට ඒ ටික පහත් වුණාම ගානට වදී කියලා අපි ගමු. හරි. එහෙමයි ගන්න වෙන්නේ. එහෙමනම් අපි දාමු චලිත සමීකරණ. තිරස් අතර දාමු s සමානයි ut ධන භාගයයි at වර්ගය. s කියන්නේ මීටර් 50යි යන්නේ. u 500යි t ධන ඒ අතට තොරණයක් නැහැ. ඒ නිසා ඒ ටික වැඩක් නැහැ. දැන් දෙපැත්ත බෙදමු 500 මේ බිඳුවට බිඳුව කැපෙන 50න් 5යි. නැත්නම් 5න් බෙදමු 1යි මේක 10යි. 10න් 1යි. ඒ කියන්නේ t සමානයි 0.1යි තප්පර. ඉතින් තප්පර 0.1ක කාලයකදී මේක වදිනවා. ඒ කාලය තුල මේක පහළට එනවා. s සමානයි ut ධන භාගයයි at වර්ගය. පහළට එන ප්‍රමාණයට මම x කියලා දැනට දාගත්තා. u කියන්නේ පහළට වේගයක් තිබ්බේ නෑ. භාගයයි a කියන්නේ 10යි t කියන්නේ 0.1 වර්ගය. ඉතින් 10 දෙකෙන් බෙදුව 5යි x සමානයි 5යි. මේක ඇවිල්ලා 0.01යි. එතකොට 5 වරක් 0.01 වෙනවා. එමෙ නැත්නම් මේ 10න් 1 වර්ගනේ. ඒක 100න් 1 වෙලා මෙහෙම වෙනවා. ඒතර 5න් වැඩි කරොත් 0.05යි මීටර. ඔන්න ආවා. ඒක සෙන්ටිමීටර කරන මේක 100න් වැඩි කරනවා. ඒතකොට 5යි සෙන්ටිමීටර. එහෙනම් සෙන්ටිමීටර 5ක් පහත් වෙනවා. එහෙනම් අපි සෙන්ටිමීටර 5ක් ඉහළට කරලා මේ වෙඩිල්ල තියුවොත් අපිට ඕන තැන වදිනවා. එහෙනම් අපි බලමු උත්තරේ මොකක්ද කියලා. ඉලක්කයට සෙන්ටිමීටර 5ක් ඉහළින් පිහිටන ලක්ෂයට යොමු වන සේ. අන්න ඒක තමයි උත්තරේ 3 වෙනි එක.
ඒ නිසා නිවැරදි පිළිතුර 3. කවුරු හරි හිතුව මෙහෙම ගාන හදන්න දැන් මේක x ප්‍රමාණයක් පහලට ඇවිල්ලා එන්න ඕනේ නම් තුවක්කුවෙන් වෙඩි තියන්නේ මේ හැඩයට. ඒතර මේ කෝණය θ කියලා ගත්තොත් ඒතර 500 එන්නේ මේ විදියට. එහෙම ගත්තොත් අපිට මෙන්න මේ කෝණය හොයන්න වෙනවා. කෝණය කියන්නේ ඉතින් මේක මීටර් 50නේ. එතකොට tan θ සමානයි x බෙදීම 50යි. ඒ වගේ හොයලා ගත්තොත් තමයි ඉතාමත් නිවැරදි උත්තරේ එන්නේ. සමහර විට එතකොට උත්තරේ 5ම එන්නේ නැහැ. 5.0.0.01යි එහෙම නැත්නම් 4.99999 අන්න එහෙම එනවා. ඉතින් ඒ නිසා එහෙම ගන්න අමාරුයි අපිට. එතකොට මොකද මේක දැන් විභේදනය කරන්න වෙනවා. පහලට වේගේ බිඳුවයි කියලා ගන්නත් බැරි වෙනවා නේද? ඒ මේකෙන් ඉහළට සංරචකයක් එනවා. එහෙම. ඒ නිසා එහෙම ගන්න ගියොත් අපිට මේ උත්තරේ ගන්න බැරුව යනවා. හරි. ඒ නිසා මේ විදියට ගන්නවා. මේක වේගෙන් එන නිසා චුට්ටක් පහත් වෙනවා කියන අදහසයි. හරි. උත්තරේ එතකොට 3. 16 වෙනි ගැටලුව. අංශුවත් තිරසට කිසියම් කෝණයක් ආනතව ප්‍රක්ෂේපණය කළ විට එහි තිරස් පරාසය ආර්ධ පියාසර කාලයේ t1ද වේ. එම වස්තුව එම ප්‍රවේගයෙන්ම නමුත් වෙනස් ආනතියකින් ප්‍රක්ෂේපණය කළ විට එම තිරස් පරාසයම ලැබුණුමුත් කාලයේ t2 විය. එසේ නම් ඉතින් මෙම ගැටලුව විසඳා ගැනීමට ගොඩක් ළමයින්ට බැරි වෙලා තියෙනවා. මගේ පන්ති ආපු ළමයින්ගෙනුත් කීප දෙනෙක් විතරයි මේ ගැටලුව විසඳලා තිබුණේ. ගොඩක් අයට බැරි වෙලා තියෙනවා. ඉතින් මේකෙදි අපි හිතන්න ඕනේ ඒවා මෙන්න මේවා. අපි බලමු මේ දැන් මෙහෙම තිරස් පොළවක ඈතටම යන්නේ අංශක කීයකින් විසි කරන වස්තුවද? අපි හිතමු නියත ප්‍රවේගයක් 20 ms ඍණ 1යි. එතකොට ඒකෙන් ඈතටම යවන්න නම් මොකද්ද මේ කෝණය කීයද වෙන්න ඕනේ? අංශක 45. අංශක 45න් යවන කෙනා තමයි ඈතටම යන්නේ. හරිද? දැන් මේ ගැටලුවේ එකම දුර යන අවස්ථා දෙකක් තියෙනවා. ඒක ගැනයි කියන්න හදන්නේ. දැන් අංශක 45ට වඩා කීයක් හරි අඩු ගාන අපි ගමු. මම x කියලා ගන්නම්කෝ. x කියන්නේ 10 15 12 ඕන එකක්. හරි. එතකොට අංශක 45ට වඩා x ප්‍රමාණයක් අඩුවෙන් ඒ කියන්නේ මෙහෙම යවුවනම් මෙන්න මේ කෝණය තමයි අංශක 45 ඍණ x යවුවනම් එයා මෙහෙම ළඟ වදිනවා. අන්නේ දුර r එයා ගත කරපු කාලය t1. හරි. ඔන්න ඔහොම වෙනවා. එතකොට ඔන්න ඔය විදිය වෙනවා. එතකොට දැන් අංශක 45 ධන x. හරි. දැන් උදාහරණයක් හැටියට 45ට වඩා 5ක් අඩු කරලා 40 නේ. මේක 40 නම් ඊළඟට මේ කියන්නේ 50. හොඳයි. 5ක් එකතු කරාම අන්න ඒ වගේ. අන්න එහෙම 45 ධන x වලින් යවන වස්තුව අර එකම වේගෙන් එයා ගොඩක් උඩ යනවා. හැබැයි ගියාට වැටෙන්නේ අර කලින් තැනටමයි. හරිද? ඔන්න ඕක තමයි කතාව. එතකොට එයා තිරස් පරාසය ආර්මයි ගමන් කරන කාලයගේ වැඩි එයා ගොඩක් උඩ යනවා. එයා t2 කාලයක් ගත වෙනවා. ඉතින් ඔන්න ඔහොම වෙනවා. ඉතින් ඔය ගැටලුව විසඳ ගන්න ඕනේ. මේ අතර සම්බන්ධයක් ගන්න ඕනේ. දැන් අපි උඩ අතට දැන් මෙහෙමයි. මේක දැන් ළමයි මට අරන් එනවා. මේක ගොඩක් සමීකරණ ලියාගෙන හදාගෙන එනවා. අනේ උත්තරේ එන්නේ නැහැ. ඉතින් මම මේ සමීකරණ දැන් ලියන්න යන්නේ නැහැ. මම කෙලින්ම එකපාරම ලියන්නම්. අපි ගොඩක් අය මේකට ලියනවා s සමානයි ut ධන භාගයයි at වර්ගය
මුළු චලිතයට ලිව්වොත් මේ පළවෙනි එක්කෙනාට කියලා ගමු අර පළමු. එතකොට S බිඳුවයි එකම මට්ටමට වැටෙනවා. එතකොට u මේ වේගයේ u හොඳ ඒක ගමු. u sin 45 ඍණ x වරක් t1 ඍණ භාගයයි g t1 වර්ගය. ඉතින් මේකේ මේ පැත්ත බිඳුවනේ. ඒ නිසා අපිට දිගටම t1 ගෙන් බෙදුව මේ t1ට මේ t1 එකක් කැපෙනවා. එතකොට මේක එහා පැත්තට දාමු. භාගයයි g t1 සමානයි u sin 45 ඍණ x. අපි දැන් මේකෙන් t1 උක්ත කරමු. දැන් මේ ගොඩාක් ළමයි මේ ගැටලුව විසඳලා තිබුණේ මේ t1 උක්ත කරලා අර මේ තිරස් පරාසය සඳහා ගයක් දාගෙන කියන්නේ s සමානයි ut දානවා ඉන් පස්සේ. හරිද? ඒ කියන්නේ තිරස් අතර දානවා s සමානයි ut. ඒ අතර තොරණයක් නැහැනේ. කොහොම දාලා තිබුණා. ඉතින් ගොඩක් අය කරේ මේ t උක්ත කරලා මේ t වෙනුවට ඒක දානවා. නමුත් මේ අපේ උත්තරවල මේ u තමයි නැත්තේ. හරි u නැහැ. ඉතින් u කපලා දාන තව විදි තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ මේ u උක්ත කරගන්නවා. හරි. එතකොට u උක්ත කරොත් බලන්න මොකද්ද වෙන්නේ කියලා. u සමානයි මේ බලන්න මේක එහෙමම ලියමුකෝ. භාගයයි g t1. හරිද? u උක්ත කරාම sin ඒක ඇලෙනවා යටට sin 45 ඍණ x. ඔන්න u ට මේ උත්තරේ එනවා. මේක අංක 1 කියලා දාන්න. දැන් s සමානයි ut ධන භාගයයි t වර්ගය. s කියන්නේ r. u ට මම මේ ටික දානවා. භාගයයි g t1 බෙදීම sin 45 ඍණ x. දැන් මේ මෙතෙන්ට ඇත්තටම u ට එන්න ඕනේ u cos මේ කෝණේ u cos ඒ ටික. මම මේ u විතරයි තාම ලිව්වේ. මෙහෙම u cos 45 ඍණ x. හරිද? u cos 45 ඍණ x වරක් දැන් u හරි වරක් t1 ඔන්න ඔහම ලියනවා. එතකොට ඒක මම අංක 2 කියලා ලියන. ඒකේ තොරණයක් නැති නිසා මේ පැත්ත බිඳුවයි. දැන් මෙලෙසම ඊළඟ කෙනාට ලියත මෙලෙසම ඊළඟ කෙනාට ඊළඟ වස්තුවට r එකත් rමයි සමානයි මේ භාගයයි g t2 කියලා එකට තව ඒ sin 45 ඍණ x ඒ 45 ධන x එකට එන්නේ. ඒක 45 ධන x නේ. ඒක ඕනේ. තව එනවා cos 45 ධන x වරක් t2. ඒක අංක 3. දැන් මට මේ r කපලා දාලා බෑ. මේ දෙක සමාන කරොත් r කැපෙනවා. එහෙම බෑ. මට r උතුණු උත්තරේට g තෝනේ. දැන් u නැහැ. දැන් මේ ටික සම්බන්ධ කරගමු. අපි මේ දෙක වැඩි කරමු. හරි 3යි 2යි 3යි වැඩි කරමු. 2 වැඩි කිරීම 3. මොකද r කපලා දාලත් බෑ. ඒකයි. බලමු. ඉතින් මේක නොයෙකුත් විදියට දැන් ළමයි හදලා නැතිබුනේ. එතකොට ඒ නිසා මම මේ ක්‍රම හදන්න යන්නේ නැහැ. එතකොට r වර්ගය සමානයි. දැන් වැඩි වෙනවා. g දැන් මේව වැඩි කරලම ලියන්න. g වර්ගයක් හැදෙනවා. t1 එතකොට t1 වර්ගයක් හැදෙනවා. දැන් මේව වැඩි කිරීමක් ගන්නේ t2 එතකොට t2 වර්ගයකුත් හැදෙනවා. බලන්න t2 වර්ගයකුත් හැදෙනවා. cos 45 ඍණ x තියෙනවා. තව ඉන්නවා cos 45 ධන x කියලා එකකුත් තියෙනවා. හරි? තව ඉතුරු වෙනවල නේ මේ භාගය එතකොට යටට 2යි දෙවරක් 2 4. එහෙම නැත්නම් දෙකෙත් වර්ගය එනවා.
දෙකෙත් වර්ගය. තව එන්නවා sin 45 ඍණ x. එතකොට sin 45 ඍණ x මේක ඉන්නවා sin 45 ධන x. ඔන්න කොහොම අපිට ලැබෙනවා. ඉතින් දැන් අපිට මෙන්න මේ ටික විසඳ ගන්න අපිට විදියක් නැහැ. ඉතින් අපි මෙහෙම කරමු. මම මේකට මෙහෙම මෙතන ගන්නම් ඉඩ. අපි පොඩි ත්‍රිකෝණයක් අඳිමු. දැන් මම මේ අහන එකට ඔයගොල්ලෝ බලන්න උත්තරේ කල්පනා කරන්න. දැන් මෙහෙම මම අඳිනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණේ අංශක 90නේ කොහමද? මේක 45 නම් මේක කීයද කියලා අහුවොත් මොකද්ද කියන්නේ? 45ම. එයි දැන් මේක 180 වෙන්න එපේ. තුනම. එහෙනම් මේක 90යි මේක 45 නම් මේක 45. එතකොට මේක 45ට වඩා 5ක් අඩු නම් ඒ කියන්නේ 40 නම් මේක 45ට වඩා 5ක් වැඩි වෙනවා 50 වෙනවා. බලන්න එතකොට අර 180 වෙනවා. එහෙනම් මෙන්න මේක 45 ඍණ x නම් මේක 45 ධන x. හරිද? ඔන්න ඔහම ඔක බය නැතුව කියත හැකිනේ. හරිද? බලන්න ඔක හරි මේ තුනම එකතු කරාම 180 එනවා. දැන් මම මේ ත්‍රිකෝණේ ඒ කියන්නේ මට ඕනේ මෙන්න මේවට මොකද්ද කරන්න ඕනේ කියලා. හොඳද? ඒවට මොකද්ද කරන්න ඕනේ? ඉතින් ඇත්තට මේ තියෙන එක දැන් cos 45 ඍණ sin 45 ඍණ x බෙදීම cos 45 ඍණ x තුනන tan x. ඉතින් මේකේ අනිත් පැත්ත තියෙන නිසා මේක එකයට tan 45 ඍණ x එහෙමත් දාන්න පුළුවන්. නමුත් දැන් මම මෙහෙම කරා. අපි මේ තුන් දෙනාට කැමති අකුරු තුනක් දාගමුකෝ. ඕනම අකුරු තුනක් ඒ අතර සම්බන්ධයක් තියෙනවා. මම දාන්නම් xyz දාන්නකෝ. අපි එහෙම x ගත්තා නේද එතෙන්ට. pqr හරි. මේක p මේ දිග q මේක r. ඔන්න ඔහොම ගත්තොත් අපි බලමු මේවට ආදේශ කළා මොකද වෙන්නේ කියලා. හරි. එතකොට ඒ ත්‍රිකෝණය අනුව දැන් මේකෙන් පස්සේ මම මේ ත්‍රිකෝණයට ගියා. ඉන් පස්සේ නැවතත් ලියනවා r වර්ගය සමානයි g වර්ගය t1 වර්ගය t2 වර්ගය දෙකේ වර්ගය. ඔන්න දැන් අර ටික තමයි ලියන්න හදන්නේ. cos 45 ඍණ x. ඒ කියන්නේ බද්ධ පාදය බෙදීම කරණය r බෙදීම q. r බෙදීම q. හරිද? ඒක මේක. cos 45 ධන x මේකනේ. එතකොට බද්ධ පාදයේ p බෙදීම q. වැඩි කිරීම p බෙදීම q. ඔහොම එනවා. දැන් මේ පැත්ත sin 45 ඍණ x. sin 45 ඍණ x නම් මෙයාගේ සම්මුඛ පාදයේ p කරණය q. එන ඒකට එනවා p බෙදීම q. ඊළඟට ලියනවා sin 45 ධන x මෙන්න මේකේ. සම්මුඛ පාදයේ r කරණය q. එතකොට r බෙදීම q. ඔන්න දැන් මොකද්ද වෙන්නේ? p බෙදීම qට p බෙදීම q කැපෙනවා. r බෙදීම qට r බෙදීම q කැපෙනවා. අන්න උත්තරයක් එනවා මෙහෙම. එතකොට අපිට ගන්න පුළුවන් දැන් ඔක්කොම වර්ග මූල ගන්න පුළුවන් නේ. r සමානයි අපිට උත්තර දිහා පොඩ්ඩක් බලමු. උත්තර තියෙන්නේ කොහොමද කියලා. ඕ තියෙනවා. අපි t1 t2 එක පැත්තකට ඉන්න ඕනේ. ඒ විදිහට හදාගමු. t1 t2 එක පැත්තක. එතකොට r ඉන්න පැත්තට මේ දෙකත් යනවා. ඔක්කොම වර්ග කැපෙනවනේ. g එනවා යටට සමානයි t1 t2. ඔන්න ඔහොම උත්තරයක් එනවා. දැන් අපි බලමු මේ උත්තරේ තියෙන්නේ කොහෙද කියලා. අන්න ආවා 2 r බෙදීම g සමානයි t1 t2. අපිට ආවෙත් ඒක 2 r බෙදීම g සමානයි t1 t2. අන්න එහෙමනම් පිළිතුර වන්නේ 4. දී ඇති
කප්පිය සැහැල්ලු හා ඝර්ෂණයෙන් තොර එකකි. එම් ස්කන්ධය සුමට පෘෂ්ඨය මත තබා ඇත. පී බලය යටතේ ස්කන්ධය අත්කරගන්න තොරණය වන්නේ. එතකොට මේ ගැටලුවේ අපි හිතමු මෙන්න මෙහෙම තිබුණා නම් දැන් මේ වස්තුව මෙහෙම අදිනවා කප්පියක් යොදාගෙන මේ කප්පියටත් ස්කන්ධයක් තිබුණා නම් කොහොමද දැන් මේක ගාන හදන්න ලේසි. හරි මෙතනත් සුමටයි. මොකද සුමට පෘෂ්ඨයේ තොර ඝර්ෂණ බලයක් නැහැ. එතකොට මේ තන්තුවෙන් මේ වස්තුව අදිනවා. එතකොට වස්තුව මත බලය මම මෙහෙම දානවා T කියලා. ඒක මේ තන්තුව පුරාවටම තියෙනවා. නමුත් මං අඳින්නේ මේ මට ඕන තැන්වල විතරයි. එතකොට P බලයක් මෙහෙම යොදනවා. එතකොට මේ P බලය නිසා තන්තුව ඇදිලා මෙන්න මේ අතට T බල අර තන්තුවේ ආතතිය මගින් එන බල දෙකක් එනවා. මේ ආතතිය මේ හැම තැනම තියෙනවා. තිබුණට මම අඳින්නේ මට අවශ්‍ය තැන්වලදී විතරයි. දැන් අපි හිතමු මේ කප්පියට ස්කන්ධයක් තිබුණා කියලා මම සිම්පල් M කියලා දාන්නම්. එහෙම තිබුණා නම් අපි මේ ගාන හදන්න ඕන විදිය වෙනස්. දැන් නම් හරි ලේසි. අපි එහෙම තිබුණා නම් කප්පියට දානවා F සමාන M දානවා. එතකොට පීරින 2t සමානයි MA. මේක අංක 1. මේ තොරණේ අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි දානවා අර වස්තුවට එයාට F සමාන MA දානවා. හැබැයි එයාට F සමාන MA දාද්දි යට එන්නේ T විතරයි. T සමාන යාගේ ස්කන්ධේ කැපිටල් M. ඊළඟ ප්‍රශ්නයක් එනවා මෙයාගේ තොරණය මෙයාගේ තොරණය A නම් මෙයාගේ තොරණය Aමද? එහෙම ඒව බලන්න ඕනේ. ඒක අපිට මෙහෙම හිතද. අපි හිතමු තත්පරයකදී මේ P වස්තුව P කප්පිය අදිනවා x දුරක්. x දුරක් ඇද්දොත් අපිට පේනවා මේ පැත්තෙන් තන්තුව x දිග වැඩි වෙන්න ඕනේ. ඉතින් මේ කප්පිය මෙහාට යනවානේ. එතකොට මෙහෙනුත් එන්න ඕනේ. කියන්නේ මේ කප්පිය දෙපැත්තෙම මේ තන්තුව එන්න ඕනේ මෙහෙට. එහෙම එනකොට මේක එන්න ඕනේ 2x දුරක්. මේක x ඇදෙනකොට මේක 2x ඇදෙන්න ඕනේ. ආයෙත් බලන්න. හරි. එහෙම නැත්තම් මේකෙන් බලන්න. මේක 2x ප්‍රමාණයක් ඇද්දොත් මේ ලණුව බුරුල් වෙනවා 2x ප්‍රමාණය. ඒ කියන්නේ මෙහෙන් මේ ලණුව ඇදලා ගත්තොත් 2x ප්‍රමාණය වැඩිපුර තියෙනවා. හැබැයි ඒ ලණුව ඇදෙන්න අපි මේ කප්පිය අදින්න ඕනේ x ප්‍රමාණයක්. මොකද මේ 2x කියන්නේ පොටවල් දෙකක්. ඒතකොට මේ පොටෙන් එක xුයි මේ පොටෙන් එක xුයි. අන්න එහෙම හිතුවත් හරි. ඒක එනම් මේ කප්පිය ඇදෙනවා වගේ දෙගුණයක් මෙයා ඇදෙනවා. එහෙනම් ප්‍රවේගයත් ඒ වගේ මේක ඒ වගේ දෙගුණයක් තොරණයත් ඒ වගේ මේක 2a. එහෙනම් මෙතෙන්ට දාන්න ඕනේ 2a. ඉතින් ඔන්න ඔය ගණන් දෙක ඔය සමීකරණ දෙක විසඳලා තමයි අපි මෙයාගේ තොරණේ හොයන්නේ. ඉතින් අපි දැන් හෙව්වේ මෙයාට ස්කන්ධයක් තියෙනවා කියලා හිතාගෙන අපි එහෙමම හොයමු. එතකොට අපි මෙන්න මේ දෙවෙනි සමීකරණේ දෙකෙන් වැඩි කරමු. 2 වැඩි කිරීම 2. එතකොට 2t සමානයි 4ma. අංක 3. අපිට පේනවා අංක 1 තියෙන ඍණ 2ට ධන 2ට 1යි 3යි එකතු කරොත් ඒව කැපිලා යනවා. එතකොට ලැබෙනවා p සමානයි 4ma ධන ma. ඔන්න ඔහොම අපිට ලැබෙනවා. එතකොට අපිට දැන් මේ වෙලාවේ දැන් තොරණය තමයි අහන්නේ. එතකොට මේ p බෙදීම 4m ධන සිම්පල් m සමානයි a කියලා ලැබෙනවා. දැන් අපි මේ හෙව්වේ
ඇත්තටම මෙයාගේ තොරණේනේ. එතකොට මෙයාගේ තොරණේ වගේ දෙගුණයක්. එතකොට ඒ කියන්නේ දැන් mට බිඳුව දැම්මහම එනවා A සමානයි P බෙදීම 4m කියලා. ඒ එන්නේ කප්පියේ තොරණය. එතකොට මේ ස්කන්ධයේ තොරණේ වගේ දෙගුණයක්. එතකොට එන්නේ P බෙදීම 2m. හරිද? ඔතින් ඔහොම උත්තරයක් තමයි අපිට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට කෙලින්ම මෙයාට f සමානයි ma දාලා ගන්න පුළුවන් උත්තරේ. ඒ කියන්නේ දැන් මේ p සමාන වෙනවා 2t ට. ඒක මෙතනින් ගත හැකිනේ. මේ ස්කන්ධයක් නැත්නම් මේක බිඳුවයි. එතකොට p සමානයි 2t. එතකොට t කියන්නේ p බෙදීම 2යි. එතකොට මෙයාට f සමානයි ma දැම්මොත් ඒ t වෙනුවට අපිට දාන්න පුළුවන් p බෙදීම 2 සමානයි ma. එතකොට a dash කියලා මම ලියන්න මෙයාගේ තොරණය. එතකොට කෙලින්ම a dash සමානයි p බෙදීම 2m. ඉතින් අන්න ඒ විදිහට අපිට මේ උත්තර එක එක විදි වලට ගන්න පුළුවන්. මම හැමතිස්සෙම බලන්නේ වෙනත් දවසක ගැටලුවක් දුන්නත් ඒකත් විසඳ ගන්න පුළුවන් විදි තමයි කියලා දෙන්නේ. හරි, එහෙමනම් අපිට උත්තරය ලැබෙන්නේ p බෙදීම 2m පිළිතුර 2. ස්කන්ධය 50ක් වන මිනිසෙක් 20ක පෙට්ටියක් තල්ලු කරගෙන එට දෙකක තොරණයක් ලබා දෙන අතර මිනිසාද එම තොරණෙන් ගමන් කරයි. පෙට්ටිය පෘෂ්ඨය අතර ඝර්ෂණය රහිත වුවද මිනිසාගේ පාද හා පෘෂ්ඨ අතර ඝර්ෂණය පවතී. පෘෂ්ඨයෙන් මිනිසා මත ඇති කරන ඝර්ෂණ බලය සොයන්න. එතකොට දැන් මේ පෙට්ටිය තියෙනවා. මේක මිනිහා තල්ලු කරනවා. දැන් මේ මිනිහා ඉතින් අපි මෙහෙම ගමු. දැන් මෙහෙම දැන් පෙට්ටිය තල්ලු කරනවා මේ මිනිසා. මම ඒකට F1 කියලා දාන්නම්. නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව මිනිහව තල්ලු කරනවා අර පෙට්ටියෙන්. ඒකත් F1 ක්‍රියාපතික්‍රියා. එතකොට මෙතන පොළවේ සුමටයි, එතන සුමටයි කියලා ගානේ දෙනවා. හැබැයි මිනිසයි පොළවයි අතර රළුයි. එතකොට මිනිසා මේ පොළව පස්සට තල්ලු කරනවා F2. පොළවේ මිනිහව තල්ලු කරනවා F2. එතකොට අපෙන් අහන්නේ පෘෂ්ඨයේ මිනිසා මත ඇති කරන ඝර්ෂණ බලය කියන්නේ මේ F2 තමයි අහන්නේ. හරි, ඉතින් ඔන්න ඔහොම දැන් අපි ඇත්තටම ඇවිදින්නේ මේ පොළවෙන් ඇති කරන මේ වගේ ඝර්ෂණ බලය නිසා. ඉතින් මම මෙයාගේ mg සහ r ඒවා ලකුණු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගැටලුවට තිරස් බල විතරක් ප්‍රමාණවත්. මට මේක එකපාරින්ම ලේසියෙන්ම හදන්න ක්‍රමයක් තියෙනවා. නැත්තම් මම වෙනත් විදියකට හදන්නම්. එකපාරින්ම හදන්නේ නැතුව මේ පෙට්ටියට දානවා f සමානයි ma. මේ පෙට්ටියට F1 කියන බලය යෙදෙනවා. m කියන්නේ කිලෝ 20යි, a කියන්නේ 2යි. හරි, 2යි. එතකොට 20 දෙකක් 40යි. එතකොට ඔන්න නිව්ටන් 40ක බලයක් එතන තිබෙනවා. දැන් අපි මිනිසාට යෙදමු. මිනිසාට f සමානයි ma යොදමු මේ දිශාවට. මිනිසාට යෙදෙනවා මේ F2 කියන බලය ඍණ F1 කියන බලය. සමානයි මිනිසාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ඇති මිනිසාට අර දෙකක තොරණින්ම යනවා කියලා මේ ගානේ කියනවා. එතකොට F2 ඍණ 40 සමානයි 50 දෙකක් 100යි. එතකොට F2 සමානයි 140යි නිව්ටන්. ඉතින් මේක 140ක් වෙනවා. අපිට මේක එකවරම හදන්න පුළුවන්. මේ පද්ධතියටම f සමානයි ma යොදනවා. ඉතින් මේ පද්ධතියටම බල යොදද්දී මෙන්න මේ F1 F2 කැපිලා යනවා. මෙන්න මේ පොළවෙන් එන F2 නිසා තමයි මිනිහයි මේ පෙට්ටියයි දෙකම තල්ලු වෙන්නේ. එතකොට මිනිහයි පෙට්ටියයි කියන්නේ කිලෝ 20යි කිලෝ 50යි එකතු කරනවා. ඒ කියන්නේ 2යි.
තොර 70යි 70 දෙකක් 140යි නිව්ටන්. ඉතින් එහෙම ගන්නත් පුළුවන්. ඉතින් කොහොමද හරි උත්තරේ අපිට ලැබෙනවා 2. 4m හා 3m වන නිශ්චල ස්කන්ධ දෙකක් වෙතට F බලයක් යොදන ලදී. ස්කන්ධ දෙක අතර ඇතිවන බලය කුමක්ද? ඉතින් මේ වගේ ගානත් අර ඉස්සෙල්ලා හදපු ගාන වගේ අපි ගන්න පුළුවන්. අපි යොදන්නේ මෙන්න මෙයාට තමයි මේ F බලය. ඒතර මෙයා 4m මෙයා 3m. ඉතින් මේ දෙන්න අතර ඇති කරගන්නවා මේ විදියට බල දෙකක්. මම ඒවා සිම්පල් F1 කියලා දාන්නම්. නිව්ටන්ගේ 3 වෙනි නියමය අනුව ක්‍රියා ප්‍රතික්‍රියා වෙනවා. ඉතින් මට එකපාරටම හදනවා නම් අපිට පුළුවන් පද්ධතියටම දාන්න F සමානයි m මේ දිශාවට. එතකොට අපි යොදන මේ F බලයයි මේ ඍණ F ධන F ඒව කැපිලා යන එක ලියන්න ඕනේ නෑ. එතකොට ස්කන්ධ ඔක්කොම එකතු වෙනවා 4m ධන 3m. ඒ ඔක්කොම එකම තොරණයෙන් තල්ලු වෙලා යනවා. ඉතින් මේකෙන් අපිට ඒට උත්තරයක් ලැබෙනවා F බෙදීම මේ දෙක එකතුව 7m නේ. ඒ නිසා 7m කියලා දාන්නම්. දැන් අපෙන් අහන්නේ මේ F1 බලය. මේ දෙන්න අතර ඇතිවන බලය කියන්නේ මේ F1 එක්ක මේ F1 මම මේ කිලෝ 3ට විතර 3mට විතරක් දානවා F සමානයි ma. දැම්මොත් එනවා F1 සමානයි 3m වරක් a කියන්නේ අර ආපු F බෙදීම 7m. අන්න mට m කැපෙනවා 3යි F බෙදීම 7යි. ඕක තමයි F1 කියන්නේ 3යි F බෙදීම 7යි. පිළිතුර 4. 20 වෙනි ගැටලුව B මෝටර රථයට සාපේක්ෂව A මෝටර රථයේ ප්‍රවේගය 5යි. B මෝටර රථයේ ප්‍රවේගය 10ක් වේ. A හා B එකම දිශාවට ගමන් කරයි. A මෝටර රථයේ ප්‍රවේගය කීයද? දැන් A හා B කියලා මෝටර රථ දෙකක් ගමන් කරන බවක් පේනවා එකම දිශාවට. මම මෙහෙම අඳින්නම්. මෙයා B මෙයා A. B මෝටර රථයට සාපේක්ෂව A මෝටර රථයේ ප්‍රවේගය 5යි. ඉතින් අපෙන් අහන්නේ අවසානයේ A මෝටර රථයේ ප්‍රවේගයනේ. ඉතින් පොළවට සාපේක්ෂව මම ලියන්න සමීකරණය සාපේක්ෂ ප්‍රවේග සමීකරණය. සාපේක්ෂ ප්‍රවේගය A ගේ පොළවට සාපේක්ෂව. මොකද අහන්නේ එහෙමයි. A මෝටර රථයේ ප්‍රවේගය කුමක්ද? පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය සමානයි AB ධන BE. එතකොට මම මේක ලිව්වේ කොහොමද? මෙහි මුකුත් බැලුවේ නෑ. AE ඒව මුලට එන්න ඕනි, E වගට එන්න ඕනි. එතකොට B අකුර තමයි මේ මැද තියෙන්නේ. AB BE. එහෙමයි සාපේක්ෂ ප්‍රවේග සමීකරණය ලියන්නේ. දැන් ප්‍රවේශමෙන් මේවා ඒ විශාලත්වය සහ දිශාව ලියන්න ඕනි. Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය දීලා තියෙනවද කියලා අපි බලමු. B මෝටර රථයට සාපේක්ෂව A ගේ ප්‍රවේගය 5යි. අන්න තියෙනවා. Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය 5යි. ඉතින් අපි මේ අතට කියලා හිතමු. මොකද ඒක දීලා නැහැ. දැන් B ගේ පැත්තට එනවද ඊට විරුද්ධ අතට යනවද? එහෙම දීලා නැහැ. එහෙම දෙන්න ඕනේ නියම විදියට. එහෙම දෙන්න ඕනේ. කියන්නේ Bට සාපේක්ෂ B මෝටර රථයට සාපේක්ෂව A මෝටර රථයේ වේගය 5ක් වේ. මොන දිශාවටද? A ගේ පැත්තටද? එහෙම දීලා නැහැ. කමන්නේ අපි ඔහොම ලියමුකෝ. මේ තියෙන මෙහෙම ලියමු. මොකද සමහර අවස්ථාවක දැන් මේ Bට සාපේක්ෂව A මෝටර රථයේ වේගය දැන් B අපි හිතමු මෙහෙම B ගේ වේගය 20යි. B 20යි A 12යි. හරි. එතකොට මේ දෙන්න ලං වෙනවා. එතකොට Bට පේන්නේ ඇත්තටම දෙන්නම මෙහෙට ගියාට Bට පේන්නේ A මේ පැත්තට යනවා වගේ. හරි. ඉතින් ඒකයි අපි ඒක දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා, අඩුවක් තියෙනවා. හරි. B මෝටර රථයේ ප්‍රවේගය 10යි. ඒ කියන්නේ පොළවට සාපේක්ෂව B 10යි කියලා අපි ඔහොම ගමු. මේ පැත්තට ඒක ඒ පැත්තට යනවා කියලා කියනවනේ.
එතන උත්තරය එනවා 15යි ms ඍණ 1. එතකොට අපිට ආවේ මේ පැත්තටමයි. එහෙනම් ධන 15යි ms ඍණ 1. එතකොට ඒ විදිහට උත්තරේ ගත්තොත් පිළිතුර වන්නේ 2. දැන් යම් විදියකින් මේක මෙහෙම හිතුනොත් අපි පොඩ්ඩක් බැලුවොත් b ට දැන් මෙන්න මේ දිශාව වෙනස් කියලා හිතුවොත් දැන් b මෙහෙම යනවා. දෙන්නම එකම පැත්තට යන කතාවක් කියනවනේ. හරිද? දෙන්නම එකම පැත්තට යනවා. එතකොට දැන් මේ දැන් යම් විදියකින් මේ බීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය 5යි. ඒ 5 මෙහෙට තිබුණා නම් ඔන්න බලන්න. එතකොට වෙනදී AE සමානයි VAB ධන VBE. දැන් මේ පොළවට සාපේක්ෂව දෙන්නම යන්නේ එකම පැත්තට. ඒක මේක ප්‍රශ්නයක් නෑ. A හා B එකම දිශාවට ගමන් කරයි. දැන් මේ සමීකරණය ලියනවා. බීට සාපේක්ෂව බීට පේන්නේ එයාගේ පැත්තට එනවා වගේ කියලා හිතුවොත් අපි මෙහෙමනේ ලියන්නේ. ධන පොළවට සාපේක්ෂව B මෝටර රථයේ ප්‍රවේගය 10යි මේ පැත්තට. එතකොට අපිට ලැබෙන්නේ උත්තරය මේ අතට 5යි. අන්න ඒගේ වේගය 5ක් කියලා තමයි එන්නේ. එතකොට උත්තරය ධන 5යි. එහෙම උත්තරයක් නැත. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ උත්තරෙම ගන්න ඕනේ. මෙවන් උත්තරයක් නෑ. මේ තියෙන්නේ ඍණ 5. දැන් අපි චුට්ටකට හිතමු මෙහෙම. දැන් බලන්න මේ A ගේ ඇත්ත වේගය තමයි මේ 15 ආවේ. B ගේ ඇත්ත වේගය 10යි. දැන් B ට පේන්නේ A. දැන් B ට පේනවා A මේ පැත්තට යනවා මෙයාට වඩා 5ක වේගෙන්. එතකොට හරිනේ නේද? දැන් මේකත් අපි පොඩ්ඩක් බලමු. එතකොට A ගේ වේගය 5යි. ඒ 5ක වේගෙන් යනවා. B 10යි. එතකොට B ට පේන්නේ A හිමින් යන්නේ. ඒ නිසා දෙන ලං වෙනවා. B ට පේන්නේ A මෙහෙට එනවා වගේ. ඒකයි ඒකත් හරි. නමුත් උත්තරයක් නැති නිසා එහෙම හදපු අය ආපහු අනිත් විදියට හදලා මේ උත්තරේ ගන්න. ඒතර පිළිතුර වන්නේ 2. 21 ප්‍රශ්නේ. A ලක්ෂය යම් අචල P ලක්ෂයක සිට 7 මීටර දුරින් පිහිටයි. B ලක්ෂය P සිට 10ක් දුරින් පිහිටයි. ඒට සාපේක්ෂව B ලක්ෂයට දුර වන්නේ. ඉතින් PAB එකම රේඛාවේ පිහිටයි. ඉතින් එතන අපි පොඩ්ඩක් බලමු. PAB එකම රේඛාවේ පිහිටයි. එතකොට අපි එහෙමනම් එකම රේඛාවක් මුලින්ම ඇඳගෙන ඉමු. එතකොට මේගොල්ලෝ කියන විදියට P ලක්ෂයක සිට 7ක් දුරින් එතකොට PAB ඉතින් මේකේ තියෙන විදියට මේ මැද හරියේ හරි B ටිකක් ඈත එහෙම ගමු. P ලක්ෂයක සිට මීටර 7ක් දුරින් B පිහිටයි. එතකොට B ඉන්නේ මීටර 7ක් දුරින්. P සිට මීටර 10ක් දුරින් A පිහිටයි. A ඉන්නේ ඊට වඩා ඈත. P ගේ ඉඳන් දුර 10යි. ඉතින් අපිට එතන කියවෙන්නේ නැහැ. දැන් P ගේ ඉඳලා දුරනේ. හරි විස්ථාපනය කිව්වා නම් අනිවාර්යෙන් මේක 7 මේක 10 කියලා ධන තිබුණා නම් දෙකම එක පැත්තෙම ගන්න ඕනේ. ඉතින් දුර කියලා කිව්වොත් මේ රේඛාවේ අනිත් පැත්තේ උනත් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි මෙහෙම ගත්තා මෙතන A. එතකොට අපි අපෙන් අහන Aට සාපේක්ෂව Bට දුර. Aට පෙනෙන පරිදි Bට දුර. ඉතින් තව විදියකින් කිව්වාට සමීකරණ වලින් ලියමු. දුර විස්ථාපනයේ නෙමෙයි හැබැයි දුර අහන්නේ. දුර අපි ගත්තොත් සාපේක්ෂද මේක සාමාන්‍යයෙන් දුර කියලා කියන්නේ ඒට පෙනෙන විදිහට B කොච්චර දුරින්ද කියන එකනේ. හරිද? එතකොට ඒට සාපේක්ෂව Bට දුර
මෙතන තියෙන්නේ මීටර් 3යි. මීටර් 3යි. එතකොට උත්තරය A සිට ඍණ 3කි. A සිට ධන 3කි. එතකොට දුරක් අපි සාමාන්‍යයෙන් දුර කිව්වම දිශාවක් ගන්නෙ නැහැ. විස්ථාපනය කිව්වනම් ඉතින් මේ පැත්ත ධන නම් මේ පැත්ත ඍණ. එහෙම ගන්නවා. ඉතින් දුර කිව්වම එහෙම ඍණ කතාවක් ගන්නෙ නැහැ. ඉතින් ඒකේ සිට මීටර් 3ක් දුරින්. ඉතින් අපිට උත්තරේ දාන්න පුළුවන් මෙන්න මේ පළවෙනි එක කියලා. කවුරු හරි මෙහෙම සිතුවනම් P ඉඳලා මීටර් 7ක් දුරින් B ඉන්නවා. P ඉඳලා මීටර් 10ක් දුරින් A ඉන්නවා. දැන් Aට සාපේක්ෂව Bට දුර කීයද? 17යි. එතකොට 17යි. ඉතින් 17 කියලා උත්තරයක් නැති නිසා එයා මේ විදියටම හිතන්න ඕනේ. මේ විදියට හිතලා උත්තරේ ගන්න ඕනේ. එතකොට හරි නේද? එහෙනම් පිළිතුර 1. මීටර් 100 දුර දාවන තරංගයකදී එක් තරංගකරුවෙකුගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපේ දැක්වේ. යම් කාල ප්‍රාන්තරයකදී ඔහු ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. එම ප්‍රවේගය කුමක්ද? ඉතින් අපිට මෙතන ප්‍රස්ථාරයක් තිබෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරයේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. එතකොට ඒකේ අපිට පේනවා මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය ලැබෙන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය ලැබෙනවා. එතකොට මේ අනුක්‍රමණය මෙතන ඉඳලා මෙතෙන්ට වෙනකන් ටික ටික වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණයෙන් යනවා. මෙතන ඉඳලා මෙතෙන්ට අනුක්‍රමණය ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා කියන ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ ටික මන්දනයක්. මේ ටික ඇවිල්ලා අනුක්‍රමණය නියතයි කියන්නේ අන්න නියත ප්‍රවේගය. ඉතින් අපෙන් අහන්නේ නියත ප්‍රවේගය කීයද කියලා. ඉතින් මේ සරල රේඛාවේ යම් තැන් දෙකක්, ඒ තැන් දෙක හැකියතාත් ඈත නම් හොඳයි. එහෙම ඈත තැන් දෙකක් හොයලා අපි අනුක්‍රමණය හොයමු. අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය, මෙහෙම ත්‍රිකෝණයක් ඇඳුවොත් මෙන්න මේ ඩෙල්ටා S විස්ථාපන වෙනස මේ කාල වෙනසින් බෙදමු. ඉතින් විස්ථාපන වෙනස ලබා ගැනීමට මේ විස්ථාපන අක්ෂය භාවිතා කරමු. කාල වෙනස ලබා ගැනීමට මේ කාල අක්ෂය භාවිතා කරමු. එහෙමනම් අපි තැන් දෙකක් තෝරගමු. අපි මේ නැවුණු තැන් ගන්න නරකයි. මොකද ඒ තැන් වල නියත ප්‍රවේගය නැහැ. මෙතනයි ගමු. ඉතින් අපිට පුළුවන් ඕනනම් අපිට මේක සුළු වෙන තැන් දෙකක් ගන්න. ඒ කියන්නේ අපි කාලයෙන් බෙදන්න එපයි. ඒ නිසා අපි කාලය ටිකක් හොඳට සුළු වෙන එකක් ගමු. ඉතින් එකක් තමයි මේ ප්‍රස්ථාරයේ කොහෙන් හරි අහුලගෙන දාපු එකක්. ඒක අපිට පේනවා මේ අංකෙම ඉතා කුඩායි, පේන්නේත් නැහැ. එතකොට අනිත් දැන් මෙතන උත්තරත් ඉතින් මේ දැන් අර දශම ගණන් එහෙම නැති නිසා අපි ආසන්න උත්තරයක් ගමු. ඉතින් මේක කුඩාවට තියෙන නිසා අපිට ටිකක් අමාරුයි හිතා ගන්න. 0 2 4 6 8 10. එහෙනම් මෙන්න මේ තියපු ඩොට් එක ළඟ මෙතන තිබෙන්නේ 9. හරි, මෙතන තියෙන්නේ 3. අන්නේ අගයන් දෙක අපි ගමු. එතකොට මේ දැන් අපිට ඩෙල්ටා S නේ ඕනේ. ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T නේ. එතකොට ඩෙල්ටා S කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ දුරනේ. එතකොට මෙතන තියෙන අගය අපි මේ පැත්තට යමු. 20 40 60 80 100. එතකොට මෙතන තියෙන්නේ 88 වගේ. අපි ආසන්න ලෙස ගමු 88 ඍණ. එතකොට මෙතන අගය ගමු. මෙතන දැන් මේ බිඳුව 20 නම් මෙතන 10යි 16 වගේ අපිට ගන්න පුළුවන්. බෙදීම ඉතින් කාලය ගත්තොත් මෙතන තප්පර 9යි මෙතන තප්පර 3යි. එතකොට එතන 6යි. එතකොට අපි මේක අඩු කරමු. 8න් 6ක් අඩු කරොත් 2යි. 8න් 1ක් අඩු කරොත් 7යි. එතකොට මෙතන 9න් 3ක් අඩු කරොත් 6යි. එතකොට 72 6න් බෙදුවොත් 12යි. ඉතින් අපිට ආවා
උත්තරය 12යි කියලා. ඒ නිසා අපි උත්තරේ පිළිගමු. එතකොට පිළිතුර 3. 23 ප්‍රශ්නය. යම් වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපයේ දක්වා ඇත දී ඇති මුළු කාලය තුලදී විස්ථාපනය. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දැන් හිතන්න අනුක්‍රමණය කියන්නේ මේ අක්ෂ දෙකෙන් එන එක බෙදනවා. ඒ කියන්නේ මේ ප්‍රවේග වෙනස කාල වෙනසෙන් බෙදනවා. ඉතින් අපි දන්නවා එතකොට එන්නේ ත්වරණය. හරි ත්වරණය. අපි හිතමු මේ අක්ෂ දෙක වැඩි කරා කියලා v සහ t වැඩි කරනවා. ඉතින් ප්‍රවේගයයි කාලයයි වැඩි කරොත් එන්නේ විස්ථාපනයක්. ඒ නිසා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මේ වර්ගඵලයෙන් වැඩි කරොත් එන්නේ වර්ගඵලයනේ. වර්ගඵලයෙන් ලැබෙන්නේ විස්ථාපනය. ඉතින් අපිට මෙතන ගැටලුවේ දීලා තියෙනවා තප්පර 2ක් දක්වා. එතකොට ප්‍රවේගය 20යි ආරම්භයේ බිඳුවයි. අපි එහෙනම් මේ වර්ගඵලය සොයමු. ඉතින් මෙතන විස්ථාපනයේ දැන් මෙතන ත්‍රිකෝණයක් තියෙන්නේ භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ආධාරකයේ කියන්නේ 2යි. එතකොට උස කියන්නේ 20යි. හරි. ඉතින් ඔහොම ගන්න පුළුවන්. එතකොට දැන් මේ දෙකට දෙක කැපිලා ගිහිල්ලා මීටර් 20යි කියලා අපිට විස්ථාපනය ලැබෙනවා. ඒ අනුව පිළිතුර 1. 24 ප්‍රශ්නය. දිග මීටර 40ක් බැගින් වන දුම්රිය දෙකක් 10ක හා 15ක ප්‍රවේග වලින් එකිනෙකට විරුද්ධ දිශාවන්ට ගමන් කරයි. ඒවා එකිනෙකා පසු කිරීමට ගන්නා කාලය කුමක්ද? ඉතින් මම මේක අඳින්නම්. මෙන්න එක දුම්රියක්. මේක දුම්රියක්. මේ අනිත් දුම්රිය. දැන් මේක යන්නේ මෙහෙට. දුම්රියේ දිග මීටර 40යි. එයා යන්නේ 10ක වේගයෙන්. අනිත් දුම්රිය 15ක වේගයෙන් එන්නේ මේ අනිත් දුම්රිය. ඉතින් ඒක ඊට යාබද මාර්ගයේ එනවා. ඒක දිගත් මීටර 40මයි. හැබැයි එයා එන්නේ 15ක වේගයෙන්. හරිද? එතකොට දැන් බලන්න දැන් මේ දුම්රිය දෙක මෙන්න මෙහෙම තියෙන වෙලාවේ ඉඳලා අර පිටිපස්ස මේ පිටිපස්සට සම්බන්ධ වෙන වෙලාව දක්වා ඒ ටික තමයි මේ දුම්රිය පහු කරන කාල කියන්නේ. දැන් මෙයාව හම්බ වෙනවා. දැන් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ කෙලවරෙන් එළියට පයින්න වෙලාව තමයි අපි මේක පහු කිරීමට ගතවන කාලය කියලා ගන්නෙ. එතකොට දැන් මේ දුම්රිය දෙක සමාන දුර්වේග වලින් නෙමෙයි යන්නේ. එතකොට මෙයා ටික වැඩි වේගයෙන් යනවා. අපි මෙහෙම හිතමු මේ දුම්රිය දෙක අතර දැන් මේ වෙලාවේ මෙන්න මෙහෙම ඇන්දොත් මෙතන ඉඳලා මෙතෙන්ට දුර මීටර 40යි 80යි. මීටර 80යි. හරිද? එහෙම ගමුකෝ. මේ ටික ඔක්කොම මීටර 80යි. එතකොට දැන් මේ දුම්රිය ටික වේගෙන් යනවා. ඉතින් අපි දැන් මේ කෙලවර මෙතෙන්ට යන්න ඕනේ නෑ. මොකද මෙයත් මෙහෙට යන නිසා මෙන්න මේ මං අඳින්නම් මෙන්න මෙහෙම වුණා කියලා හිතමුකෝ. මේ තිබෙන්නේ මෙන්න මේ දුම්රිය. එයා 15ක වේගයෙන් යනවා මීටර 40යි එයාගේ දිග. එතකොට අර අනිත් දුම්රිය මෙන්න මෙහෙම එයාගේ පිටිපස්ස මෙයාගේ පිටිපස්සට ලං වෙච්ච වෙලාව වෙනවා. ඔන්න ඔය විදියට ඔන්න ඔහොම හිතමු. එතකොට එයා ඉස්සරහට යන්නේ 10ක වේගයෙන්. එයාගේ දිගත් මීටර 40යි. ඉතින් ඔන්න ඔය විදියට අපි ගමු. දැන් අපි කල්පනා කරලා බලමු මේගොල්ලෝ ගිය දුරවල් අතර සම්බන්ධයක් ගන්න. අපි බලමු මෙයාගේ මේ ඉදිරිය, ඒ කියන්නේ මේ දුම්රියේ ඉදිරිය මේ ඉස්සරහට ගියා x දුරක්. එහෙම හිතමු. හරි? එතකොට මේ දුම්රිය මෙයා ඉස්සරහට ගියා x දුරයි. ඒ කියන්නේ මෙන්න මේ දුර තමයි x කියලා ගත්තේ. හරි? ඒ දුර තමයි x කියලා ගත්තේ. කවුද? මේ 15ක වේගයෙන් යන දුම්රිය යනවා
x දුරක් ඒ වෙනකොට. හැබැයි මෙයා යන්නේ ඊට වඩා අඩු පොඩි දුරක්. මොකද එයාගේ වේගය අඩුයිනේ. එතකොට එයාත් යනවා යම් දුරක් අපි මෙයාගේ ඉස්සරහා මෙතන දැන් තියෙන්නේ. හරි මෙතන තිබෙන්නේ. එතකොට මෙයා යන දුර එහෙම අපි ගමු y කියලා ගන්නත් පුළුවන්. අපිට තව විදියකුත් තිබෙනවා. අපි y කියලා ගමුකෝ දැනට. හරි. ඔන්න යා යන දුර y. ඉතින් අපිට දැන් මේ දුම්රිය දෙක දැන් මෙහෙම තියෙන වෙලාවේ ගත්තු ෆොටෝ එකක බැලුවොත් දැන් මේ දුම්රිය දෙකේ දිගවල් මීටර 40යි 40යිනේ. ඒතර මෙතන ඉඳලා මෙතෙන්ට දුර 80යි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දුම්රිය දෙකේ මේ වෙලාවෙත් මුළු දුර 80යි 40 80. ඒ කියන්නේ x උයි y එකතු කරාම 80යි. ඒතර මේක x නම් මේ y කියන එක අපිට ඕන ලියත හැකි 80 රිනේ x කියලා. ඉතින් අපි එහෙම ලියමු. එතකොට වඩා හොඳයි. එහෙමනම් අපි මෙන්න මේ අවස්ථාවට අපි ලියමු සමීකරණ s සමානයි ut ධන භාගය et වර්ගය. දැන් තොරණයක් නැහැ නේ නිසා ඒ ටික ලියන්නේ නැහැ. s කියන්නේ x u කියන්නේ 15yt. හරි දෙන්නම එකම කාලයේදී තමයි මෙහෙම යන්නේ. ඒතර අංක 1. ඊළඟ අනිත් එක්කෙනාට අපි s සමානයි ut දාමු අනිත් පැත්තට. එයා යනවා 80 ඍණ x දුරක්. එයාගේ වේගය 10යිt. ඉතින් ඔක අංක 2. ඉතින් මේ දෙක එකතු කරොත් x කැපිලා යනවා. අපි එකතු කරමු 1 ධන 2. එතකොට 80 එතකොට ධන x ඍණ x කැපෙනවා. ඒක ලියන්නේ නැහැ. කාලය ලැබෙනවා මෙතන 15යි මෙතන 10යි 25යි t. එතකොට අපි දැන් මේක බෙදා ගමු. අපිට 5න් බෙදුවොත් මේක 5යි මේක 16යි. එතකොට 16 අපි දැන් එතකොට අපි 16 තමයි මේ 5න් බෙදන්නේ. එතකොට අපිට පේනවා 3යි 5 වර 3 15යි ඉතුරු 1යි 10ට 5ව 2යි. ඉතින් අපිට ලැබෙනවා t සමානයි 3.2 තප්පර කියලා. ඉතින් අපිට ඕන ඒක ආදේශ කරොත් අපිට මේ x උත් ලැබෙනවා. ඉතින් අපිට තියෙනවා උත්තරේ පිළිතුර 3. 25 වෙනි ප්‍රශ්නය. වස්තුව සරල රේඛීය මාර්ගයක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි බලයක් යෙදීම නිසා. ඉතින් වස්තුවක් යනවා එකම ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක යට බලයක් අපි යොදනවා. ඉතින් මේ ප්‍රවේගය කියන්නේ එකට තියෙනවා දිශාවක්, තව තියෙනවා විශාලත්වයක්. මොකද දෛසිකයක්නේ විශාලත්වය. එතකොට බලයක් යෙදුවොත් F සමානයි ma. අනිවාර්යයෙන්ම ත්වරණයක් තියෙනවා. බලයක් යෙදුවොත් ත්වරණයක් තියෙනවාමයි. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීම. ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ එක්ක දිශාව වෙනස් වෙනවා, එක්ක විශාලත්වය වෙනස් වෙනවා. එහෙම නැත්නම් දෙකම වෙනස් වෙනවා. ඉතින් අපි බලමු ඒ අදහසත් හිතේ තියාගෙන මේ කියන දේවල්. චලිත දිශාව වෙනස් වේ. ඉතින් දැන් මෙන්න මෙහෙමයි. දැන් සමහර දැන් අපි හිතමු දැන් මේකට බලය දෙන්නේ එම දිශාවටමයි. එතකොට ඒකේ වේගය වැඩි වෙනවනේ. අර නමුත් ඊට ලම්බකව වගේ බලය දුන්නොත් මේක වෙන පැත්තකට හැරෙනවා. චලිත දිශාව වෙනස් වෙනවා. එතකොට අපි මේක හරිද වැරදිද කියලා ගන්නෙ මෙහෙමයි. දැන් සමහර කතන්දර තියෙනවා ඒක සත්‍ය වෙන්නත් පුළුවන්. සත්‍ය විය හැකි ඒවා තියෙනවා. ඒ වගේම එක බොරු වෙන්නත් පුළුවන්. අසත්‍ය වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න ඔහොම කතා තියෙනවා. ඉතින් අපි මේ සත්‍ය විය හැකි ඒවා තියෙනවා, අසත්‍ය. දැන් මේකේ වගේ එකක්. දැන් බලන්න චලිත දිශාව වෙනස් වේ. ඉතින් ඇත්තටම වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතකොට මේකෙත් මේ જાතිය එක. ඉතින් මේ වගේ ඒවා මේ විය හැකිය කියලා කිව්වොත් විතරයි අපි හරි කියන්නේ. වෙනවා කියලා වෙනවමයි. එහෙම නැත්නම් විය යුතුයි. එහෙම නැත්නම් වෙනවා කියලා තිබ්බොත් ඒක අපි වැරදි හැටියට ගන්නෙ.
එහෙමනම් දැන් බලන්න චලිත දිශාව වෙනස් වේ. මේ කතාව වැරදි. මොකද එහෙම නොවන අවස්ථා තියෙනවා. අපි හිතමු චලිත දිශාව වෙනස් නොවේ කියලා තිබුණා නම් ඒත් වැරදි. මොකද අර වෙන්න පුළුවන් විතරයි. ස්ථිරව මේක කියන්න බෑ. ඒ නිසා ඒක වැරදි හැටියට අපි ගන්නෙ. හරිද? ඒක වැරදි. දැන් තිබුණා නම් චලිත දිශාව වෙනස් විය හැකිය කියලා තිබුණා නම් ඒක හරි. ඒ වෙනස් වෙන්න පුළුවන්. චලිත දිශාව වෙනස් විය නොහැකිය කියලා කිව්වොත් නම් ඒත් හරි. හරිද? ඒ කියන්නේ එහෙම කියන ඒවා හරි. අනිවාර්යෙන් වගේ මේ වගේ කියන ඒවා ගන්න වැරදි හැටියට. ඒ වැරදි. දැන් වේගය අඩු වේ. අපි දැන් වේගය අඩු වෙන්නේ නැතුව සමහර වෙලාවට මේකට බලය යෙදුවොත් මේ යන පැත්තටම මේකේ වේගය වැඩි වෙනවා. හරිද? ඒ නිසා මේකේ වේගය අඩු වේ කියන එක වැරදි. මේකේ විරුද්ධ අතට යෙදුවොත් වේගය අඩු වෙනවා. ඉතින් මේකත් ස්ථිරව කියන්න බැරි එකක්. එහෙම ඒවා ස්ථිරව කියන්න බැරි ඒවා ස්ථිරව කියලා නම් ඒවා වැරදි හැටියට ගන්නෙ. ඒවා ලියන්න ඕනේ වේගය අඩු විය හැක කිව්වනම් ඒක හරි. වේගය වැඩි විය හැක කිව්වනම් ඒකත් හරි. මෙහෙම කිව්වොත් ඒක වැරදි. හරිද? එහෙනම් ඒකත් වැරදි. ඒකාකාර වේගයෙන් දිගටම ගමන් කරයි. ඉතින් අපි කිව්වා මේ විශාලත්වයේ නියතව තිබුණොත් අපි වේගෙ නියතයි. හැබැයි දිශාව වෙනස් වෙනවා. ඉතින් එහෙම ඒවත් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ වෘත්ත චලිතය ගැන අපි තව ඉදිරියේදී ඉගෙන ගන්නවා. වෘත්ත චලිතය ගැන රවුමි කැරකෙන ඒවා මෙහෙම සරල අනුවර්ති චලිතය අර උන්චිල්ලා මතක් කරගන්න. ඒ වගේ චලිත අපි ඉගෙන ගන්නවා. මේ වෘත්ත චලිතයේ සිද්ධියක් තියෙනවා. එකම වේගෙන් කැරකෙන වස්තුවකට දැන් වේගයක් තියෙනවනේ මෙහෙම එකම වේගය. එතකොට වේගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දිශාව වෙනස් වෙනවා වරින් වර. දිශාව වෙනස් වෙනවා කියන්නේ මොකක්ද තියෙන්නේ එතන? ප්‍රවේගයේ වෙනසක්. එතකොට ප්‍රවේග වෙනසක් කියන්නේ බලයක් තියෙනවා. ත්වරණයක් තියෙනවා කියන බලයක් තියෙනවා. ඉතින් බලන්න මෙයා දැන් කෙලින් ගියොත් මෙහෙමනේ යන්නේ. ඉතින් හැරිලා තියෙන්නේ මෙහෙම. ඉතින් ඇත්තටම මේවා හොයලා බැලුවොත් අපි ඒ කාලේදී ඉගෙන ගන්නවා මේ ත්වරණයේ තියෙන කේන්ද්‍රය දෙසට. හරිද? ඒ නිසා වෘත්ත චලිතයේ යෙදෙන වස්තු යන්නේ එකම වේගයෙන්. හැබැයි ත්වරණයේ තියෙන කේන්ද්‍රයේ දෙසට, බලයේ තියෙන කේන්ද්‍රයේ දෙසට. ඉතින් ඒකත් වෙන්න පුළුවන් එකක් නේ. දැන් සරල රේඛීය මාර්ගයේ යන වස්තුවට ලම්බකව හැමතිස්සෙම ලම්බකව. එතකොට මෙහෙම හැරෙනවා, හැරුණාම ආයි ලම්බකව. හැමතිස්සෙම ලම්බකව බලයක් යෙදුවොත් මොකද වෙන්නේ? ආ වෘත්ත චලිතේ යන එකම වේගයෙන්. ඉතින් ඒක වෙන්න පුළුවන් එකක් ඒක. ඇයි? බලය ලම්බකවම යෙදුවොත් වෘත්ත චලිතේ යනවා. ඒ නිසා ඒකත් විය හැකි එකක්. ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම ගමන් කළ හැකිය. ගමන් කිරීමක් සිදු විය හැකිය. එකම වේගයෙන් දිගටම ගමන් කිරීම සිදු විය නොහැක. අන්න ඒ වගේව තිබුණොත් අපි ගන්න හරි කියලා. මේ ස්ථීරවම ඒකාකාර වේගයෙන් දිගටම ගමන් කරයි කියන එක වැරදි හැටියටයි අපි ගන්නෙ. එතකොට දැන් උත්තරේ මොකද්ද? ABC සියල්ලම අසත්‍යයි. අන්න එහෙම උත්තරයක් නෑ. බලන්න සියල්ල අසත්‍යයි කියලා උත්තරයක් නෑ. හරිද? ඉතින් මේ සියල්ලම සත්‍ය විය හැක කියලා දිනුනා නම් ඒත් හරි. සත්‍ය වේ කියන එක වැරදි. මේ ඔක්කොම හරියන්නේ නෑනේ කොහොමදත්. හරිද? ඒ නිසා සියල්ල සත්‍ය වේ කියන එක කොහොමත් කියන්න බෑ. දැනට අපි ගන්න ඕනේ සියල්ල අසත්‍යයි. මෙහෙම වෙනම කරන ප්‍රකාශ වැරදි. ඉතින් මේවෙන් සමහර ඒවා සත්‍ය විය හැකිය. එහෙම තිබුණා නම් හරි. ඉතින් අපිට එහෙනම් මේකට උත්තරයක් නෑ. එහෙනම් මේක ඕල් දෙන්න වෙනවා. ඉතින් සමහර විට මේකට පහ දෙන්න ඇති වෙන තර්ක දාලා. ඉතින් වෙන ආරෝමීය තර්ක හරියන්නේ නැහැ. මෙහෙම තමයි අපි විභාගෙදී පිළිතුරු තෝරගන්නේ.